ඔන්න මම අදත් ලස්සන ව්ලොග් එකක් ගෙනාවා. ඉතින් අද අපි මේ උදේම ලෑස්ති වෙලා යන්න හදන්නේ රෝම් වලට. අපි යන්නේ අද රෝම් වලට ට්‍රේන් එකේ. ඉතින් අපි දැන් මේ ට්‍රේන් එක ගන්න ඇවිල්ලා තියෙන්නේ. ට්‍රේන් එක 6:00ට පිටත් වෙනවා. ඉතින් අපි චුට්ටක් විලාසනින්ම ආවා ට්‍රේන් එක ගන්න. ඉතින් අපි මෙන්න මෙයා එක්ක තමයි යන්නේ රෝම් වලට. ට්‍රේන් එක ඇවිල්ලා තිබ්බට අපිට ටයිම් එකක් තියෙනවා නගින්න ඕන. ඉතින් දැන් තමයි අපේ ටයිම් එක ආවේ. ඉතින් අපි දැන් ට්‍රේන් එක ඇතුළට යමු. අපිට ඉතින් පැය 5ක් විතර යනවා රෝම් වලට යන්න. මේ ට්‍රේන් එක ඇතුලේ තනිකරම ෆ්ලයිට් එක වගේ තමයි ඔක්කොම තියෙනවා. අපිට මොන හරි ගන්න ඕන නම් වෙනම තියෙනවා කැෆේ ජාති ඒ ඔක්කොම ගන්නත් තියෙනවා. ඉතින් අපි ටිකක් දුර යනකොට අපිට කැෆේ එකක් බොන්න ඕනේ කියලා හිතලා අපි ආවා ඉතින් කැෆේ එකක් ගන්න. ඉතින් මේකට සල්ලි දැම්මහම කැෆේ එකක් එනවා. එතන තියෙනවා අපිට ඕන එකක් තෝරගන්න කැෆේ නැත්නම් අපිට කූල් ඩ්‍රින්ක්ස් එතකොට අපිට මොනවා ස්නැක් ඒ ඔක්කොම ජාති තියෙනවා. අපිට කැමති එකක් සල්ලි දාලා ගන්න තියෙන්නේ. අපි ඉතින් රෝම් වලට ආවා. දැන් අපිට යන්න ඕන අපි බුක් කරපු හොටෙල් එකට. රෝම් වල මේ ස්ටේෂන් එකත් ගොඩාක් බිසි. අපි චුට්ටක් වෙලා මෙතනට වෙලා අපේ හොටෙල් එක තියෙන්නේ ස්ටේෂන් එක ළඟමයි. අපිට පයින් යන දුර අපි ආවේ දවස් 2ක් රෝම්. අපි දැන් හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. අපි රූම්ස් 2ක් ගත්තා. මේක මගේ හස්බන්ඩ්ගේ රූම් එක. අනිත් රූම් එක තාම රෙඩි නැහැ. අපි ලන්ච් ගත්තේ නැහනේ. ඉතින් ලන්ච් ගන්න යනකම් ඉట్లా රෙඩි කරලා දෙන්නම් කියලා කිව්වා. හැමෝම ආස වුණා ඉන්දියන් කන්න. ඉතින් අපි ඉන්දියන් කමුයි කියලා හිතලා අපි නාන් ගත්තා. අපි එනකොට ඉතින් අනිත් රූම් එකත් රෙඩි. ඒ රූම් එකත් ලස්සනට ලොකුවට තිබ්බා. දැන් අපි ටැක්සි එකක් දාන්න හදන්නේ වටිකානුවට යන්න. අපි ඉන්න හොටෙල් එකේ ඉඳන් විනාඩි 15ක් 20ක් වගේ යන්න ඕනේ. අපිට ඉතින් පයින් යන්න චුට්ටක් මහන්සි. ඒ හින්දා අපි ටැක්සි එකක් දාලා එක එනකන් තමයි ඉන්නේ. ඉතින් අපේ ටැක්සි එකත් ආවා. අපි දැම්මේ 5 දෙනෙක් අපේ ඉන්න හින්දා 5 දෙනාට හරියන ටැක්සි එකක්. ඉතින් ඒකේ පිටිපස්සේ සීට් එකක් තියෙනවා. ඉතින් මමනේ මෙතන ඉන්න චූටිම එක්කෙනා පොඩි. ඉතින් මම තමයි පිටිපස්සට නැග්ගේ. දැන් නම් වෙලාව 5යි ගානක් 5:07ට වගේ ඇති. ඉතින් අද දවස් ඇවිල්ලා සඳුදා දවසක්. මාරම සෙනගක් ඉන්නේ. හිතාගන්න බෑ. අපි හිතුවෙත් නෑ මෙච්චර සෙනග ඉඳී කියලා අද දවසේ. ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා බලන්න මේ වෙලාවේ. අපි ඉතින් මෙතනින් ගිහිල්ලා queue එකේ ඉන්න ඕනේ. අපේ බෑග් එක ඒව චෙක් කරනවා. චෙක් කරලා තමයි ඇතුළට ගන්නේ.
මෙතනට එන්න ලැබුණ එකට ගොඩාක් සතුටුයි. හිතා ගන්න බැහැ තියෙන දේවල්, චිත්‍ර, පාට ඒවත් එක්ක හිත මාර විදිහට මොනාද වෙනවා. මාර ලස්සනයි. ඉතින් මාරම සතුටුයි මට මෙතනට එන්න ලැබුණ එකට. අපි ඊළඟ ප්ලේස් එකට යන්න පිටත් වුණා එතනින්. අපිට වදිකානක ගාව ඉඳන් විනාඩි 10ක් 15ක් වගේ දුරින් තමයි ඊළඟ ප්ලේස් එක තියෙන්නේ. අපි යන්න හදන්නේ කොලොසියම් එක ගාවට. ඉතින් අපි ටැක්සි එකක් දාගත්තා දැන් මේ යන ගමන්. ඉතින් අපි ටිකක් රෑ වුණා. ආයෙ හොටෙල් එකට එන්න ඩිනර් එකයි ඔක්කොම අරගෙන. ඉතින් මේ වීඩියෝ එකේ part 2 තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් ඉක්මනට අරන් එනකම්. චාව්!